හොඳම උප සභාපතිත්වය, හොඳම ලේකම් ධූරය, හොඳම උපලේකම් ධූරය, හොඳම භාණ්ඩාගාරික ධූරය, හොඳම උපභාණ්ඩාගාරික ධූරය, හොඳම සංවිධායක ධූරය, හොඳම මෙහෙයුම් අධ්‍යක්ෂක ධූරය, හොඳම ව්‍යාපෘති අධ්‍යක්ෂක ධූරය, ඒ වගේම වැඩියම කැපලා වැඩ කරපු අයට සභාපතිත්ව ප්‍රදාන, ඒ වගේම හොඳම වොලන්ටියර්ස්ලා, හොඳම ස්වේච්ඡා වැඩ කරපු අයට. ඉතින් ඔයාලා හැමෝම දන්නවා අපේ හෙළ මිත්‍රෝ කියන්නේ දැනට ස්වේච්ඡා කණ්ඩායම් 4ක් තියෙනවා. ඉස්සරහට තව එකතු වෙනවා. එතකොට මේ ස්වේච්ඡා කණ්ඩායම් 4ෙම ඩිරෙක්ටර් බෝඩ් එකක් ඉන්නවා. එතකොට ඩිරෙක්ටර් බෝඩ් එකක් කියන්නේ සභාපතිත්වයේ පටන් ලේකම්, උපලේකම්, උපසභාපති, භාණ්ඩාගාරික, උපභාණ්ඩාගාරික, ප්‍රධාන සංවිධායක, මෙහෙයුම් අධ්‍යක්ෂක සහ ව්‍යාපෘති අධ්‍යක්ෂක කියන 9 දෙනාව ඇතුළත්. ඉතින් ඔය කණ්ඩායම් 4 අතරින් අපි බලමු කවුද මේ කුසලතා අද ලබා ගන්න කියලා. හරි. ඊළඟ ස්ලයිඩ් එකේදී අපි පේනවා උපසභාපතිත්වය අතරින් අපේ නිල් පාටින් තියෙන්නේ විද්‍යා ගවේෂී නිත්මි තමයි අපේ උපසභාපතිත්වය. ඒ වගේම රත්තරන් පාටින් තියෙන දම්බදීප නිත්මිනී තමයි උපසභාපතිත්වයේ දරුවේ. ඉතින් කොළ පාටින් තියෙන ප්ලාන්ට්‍රි කාවින්දි තමයි උපසභාපති දරුවේ. ඒ වගේම තැඹිලි පාටින් තියෙන්නේ දයාසේන ඉරේෂි තමයි සභාපතිත්වයේ දරුවේ. ඉතින් මේ අතරින් අපේ හොඳ සභාපතිත්වයේ විදියට අපිට ජයග්‍රහණය කරන්නේ අපේ කාවින්දි සහෘද කාවින්දි. ඉතින් මේකේ අපි තෝරලා තියෙන විශේෂයෙන්ම එක එක්කෙනාට තනතුරු අනුව පැවරෙන කාර්යයන් අනුව ඒ කාර්යයන් කොච්චර ප්‍රමාණයක් කරාද කියන එක අනුව තමයි මේ ස්කෝ කියන එක ලකුණ ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒ ස්කෝ එක හැදෙන පිළිවෙලට ප්ලේස් එක තෝරලා තියෙනවා. ඒ වගේම තරු ලබා දීලා තියෙන්නේ අපි මේ ගත වෙච්ච මාස 6 තුළ ඒ කියන්නේ පත් කිරීම කරේ මේ අවුරුද්දේ වෙසක් මාසේ එදා සිට අද තෙක් ප්‍රධාන නිර්ණායක 5ක් සම්පූර්ණ කරා නම් ඒ පහම සම්පූර්ණ කරපු කට්ටියට තමයි තරු 5ක් තියෙන්නේ. ඒ සම්පූර්ණ කරපු නිර්ණායක ගාන අනුව තරු ලැබිලා තියෙනවා. හරි. ඊළඟට අපේ ලේකම් ධූර අතරින් හොඳම ලේකම් ධූරයට හිමි සම්මානය ගන්න අපේ සමීර ප්ලාන්ට් ට්‍රී එකේ ලේකම්තුමා. ඉතින් ලොකු මෙහෙවරක් කරා. ඇත්තටම මේ වලට සෑහෙන ඒක ඇතුළේ සෑහෙන ලොකු කැපකිරීමක් දරා ගැනීමක් ඒ වගේම ලොකු නිසරණ අධ්‍යාශයක් කියන්නේ තමන්ට කිසිම දෙයක් නොලැබී තමන් වෙලාව මිඩංගු කරගෙන කාලය වියදම් කරගෙන මේ හැමෝම එහෙමයි. ඒ අතරනුත් සමීර විශේෂයෙන්ම අපේ අද හොඳම ලේකම්තුමා විදියට අගය කිරීමට පාත්‍ර වෙනවා. ඊළඟට අපේ උපලේකම්වරු අතරින් අපිට හොඳම උපලේකම් තුමිය විදියට අපිට අද අඳුනා ගන්න ලැබෙන්නේ අපේ මේ මීටින් එකත් හොස්ට් කරපු චාතුර්යව. ඉතින් විද්‍යා ගවේෂකයේ උපලේකම්තුමිය විදියට තමයි මේ මාස කිහිපය අය කටයුතු කරේ. ඉතින් ලොකු ශක්තියක් අපිට ඒ වගේම අපේ සමව ත්‍යාග හිමි කරගන්නවා අපේ උෂාන් සහෘද උෂාන් සෑහෙන ලොකු දක්ෂයෙක් ගොඩක් විවිධාංගීකරණය වෙච්ච දක්ෂතා තියෙන කෙනෙක්. ඉතින් ලොකු කැපකිරීමක් ලොකු දෙයක් ස්වේච්ඡා මෙහෙවර වෙනුවෙන් කරා. ඉතින් උෂාන්ට එකට බොහොම ස්තුතියි උෂාන් සහ අපේ චාතුරයට ඒ අගය කිරීම අපි මේ වෙලාවේදී කරනවා හොඳම උපලේකම්වරු හැටියට. ඊළඟට අපේ හොඳම භාණ්ඩාගාරිකවරු අතරින් ලහිරු සහෘද ලහිරු තමයි හොඳම භාණ්ඩාගාරික ධූරය විදියට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සෑහෙන වැඩ කොටසක් කරා මේ සහෘද සහන මෙහෙයුමේදී අවසානට දියත් කරපු. ඉතින් එතෙන්දී ආධාර එකතු කිරීමට සහ මුදල් ගනුදෙනු කිරීමට ගිණුම් අංක හෝමාරු කළා ඒ අවශ්‍ය මුදල් සපයා ගැනීමට උත්සාහයක් දරුවා. ඉතින් ඒවත් එක්ක තමයි අපේ ඒ මෙහෙයුම සාර්ථක වුණේ. ඉතින් ඒ අගය කිරීම අපි මේ වෙලාවේදී ලහිරුට ලබා දෙනවා. ඊළඟට අපිට
උප බණ්ඩාකාරකරු අතරේ අපේ විශේෂයෙන්ම හැම අතින්ම දක්ෂතා තියෙන අපේ භාෂිත තමයි අපි දුම් ලබන්නේ හොඳම උප බණ්ඩාකාරක ධූරය විදියට. ඇත්තටම භාෂිත තමන්ගේ තනතුරටත් වඩා තනතුරට අයිති නැති දේවල් තමයි වැඩිපුර කරන්නේ. හැබැයි අපි මෙතන ස්කෝර් එකක් විදිහට අරන් තියෙන්නේ තනතුරට කොච්චර සාධාරණයක් කරාද කියලා. ඉතින් තනතුරනුත් ඉස්සරහින් ඉන්නේ භාෂිත. ඉතින් අපිට ඒ ශක්තිය තියෙනක ලොකු හයියක් භාෂිත කියන අපේ එළමිතුරෝ සාමාජිකත්වයට ලොකු හයියක් ඉදිරියටත්. ඉතින් ඊළඟට අපි අපේ ප්‍රධාන සංවිධායකවරු අතරේ හොඳම ප්‍රධාන සංවිධායක ධූරය විදියට අද අගයීමට පාත්‍ර වෙන්නේ අපේ සහෘද චරුණි. ඉතින් චරුණි සෑහෙන සංවිධානය හැකියාවක් ඇති, ඒ වගේම පිරිස් සම්බන්ධීකරණ හැකියාවක් ඇති කෙනෙක්. ඉදිරියටත් අපිට ලොකු හයියක් වෙන සහෘදෙක්. ඉතින් චරුණි තමයි අපේ ප්‍රධාන සංවිධායක ධූර අතරේ අද හොඳම ප්‍රධාන සංවිධායක ධූරය විදියට ඇගයීමට පාත්‍ර වෙන්නේ. ඊළඟට මෙහෙයුම් අධ්‍යක්ෂක ධූර අතරින් අපිට තියෙනවා ජයග්‍රාහකයක් තියෙන ජයග්‍රාහකෙක් ඉන්නවා. ඒ තමයි විරාජ් අයියා. අපේ සහෘද විරාජ් අයියා කියන්නේ අපේ දාසයනකේම ලොකු කැපකිරීමක් කරන්න උත්සාහ කරපු කෙනෙක්. ඔහුට අවස්ථා සමහරව මගහැරී ගියා. නමුත් ඔහු උත්සාහ කරා. ඉතින් අද දවසේ හොඳම මෙහෙයුම් අධ්‍යක්ෂක විදියට අපි ඇගයීමට පාත්‍ර කරන්නේ අපේ සහෘද විරාජ්. ඊළඟට අවසාන ධූරය ව්‍යාපෘති අධ්‍යක්ෂක ධූරය. ඉතින් ව්‍යාපෘති අධ්‍යක්ෂක ධූර අතරින් හොඳම ව්‍යාපෘති අධ්‍යක්ෂක ධූරය විදියට අපිට අඳුරා ගන්න පුළුවන් අපේ සහෘද අනුත්තරා. අනුත්තරා කියන්නේ ගොඩක් දක්ෂතා තියෙන, විවිධාංගීකරණය වෙච්ච දක්ෂතා තියෙන කෙනෙක්. ඉතින් අද දවසේ අපිට හඳුනා ගන්න පුළුවන් අපි අගය කරන්න ඕන අනුත්තරා තමන්ගේ තනතුර වෙනුත් යම් වැඩ ප්‍රමාණයක් කරන්න උත්සාහ කරපු කෙනෙක්. ඉතින් ඔය විදිහට තමයි අපේ තනතුරු ටික අනුව අපේ අද දවසේ හොඳම තනතුරුලාභීන්, හොඳම තනතුරට හොඳම සාධාරණයක් කරපු නායකත්වයේ විදිහට අපි අඳුරගන්නේ. ඉතින් අනිත් කට්ටියත් එහෙම තමයි. අනිත් කට්ටියත් ගොඩක් ලොකු සාධාරණයක් කරා. මම පොඩ්ඩක් ඉල්ලා සිටින පුළුවන් නම් චාතුරය ආපස්සට යන්න ලේකම් ධූරයේ පෝස්ට් එකට එතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන්. හැමෝම හොඳට ඔන්න ඔතන බලන්න. අපිට ලැබෙනවා ප්ලේසස් අතරින් 1 3 එක ඉන්නවා සමීර, භාග්‍ය ඉන්නවා 3, සෙව්වන්දි සහෘද සෙව්වන්දි ඉන්නවා 6, ඒ වගේම අපේ සහෘද තරිදු ඉන්නවා 4ට. ඉතින් බලන්න ලේකම්වරු මේ වගේ හයියක් තිබුණ නිසා තමයි අපිට මෙහෙම වැඩක් කරගන්න පුළුවන් වුණේ මේ කෙටි කාලය ඇතුළත. ඒ වගේම මේ වගේ තමයි අපේ අනිත් අධ්‍යක්ෂකවරුත් හැමෝම යම් වැඩ කොටසක් කරන්න උත්සාහ කරා. ඉතින් ඒක නිසා අපිට ඉස්සරහට ගමනක් යන්න පුළුවන්. ඉස්සරහට ලොකු ගමනක් යන්න පුළුවන්. මේ කණ්ඩායම 4 කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙටම ලොකු සේවයක් කරන්න පුළුවන් කණ්ඩායම 4ක්. ඒ වගේ දැක්මක් තියෙන කණ්ඩායම 4ක් අපේ කණ්ඩායම 4. ඉතින් අපි ඉස්සරහට පිළිවෙලකට බොහොම ඉවසිලිවන්තව ලස්සන ගමනක් යමු. ඒක ලොකුද පොඩිද කියන එක අපි පස්සේ බලමු. අපි ලස්සන ගමනක් යමු අපේ මේ නායකත්වයත් එක්ක. හරි. ඉතින් ඔය විදියට තනතුරු වල නායකත්වය ඉවරනට පස්සේ ඊළඟට ස්ලයිඩ්ස් වලට යන්න ඉස්සරහට best leaders of the term මේ ටර්ම් එකේ හොඳම නායකින් 3 දෙනා විදිහට අපිට අඳුර ගන්න ලැබෙන්නේ දෙවනුව භාග්‍යා, දෙවනුව කාවින්දි, ඒ වගේම ප්‍රථම ස්ථානයේ විදිහට අපේ සමීර. ඉතින් පිරිසට ලොකු නායකත්වයක් දීලා කොහොම හරි පිරිස මෙහෙवला අපේ අවශ්‍ය අරමුණු වලට නිස්සරණ අධ්‍යාශයෙන් කරන සියලු සත්භාවයෙන් කරන සියලු කටයුතු වල ඒ අරමුණු වලට එක් කරගෙන යන්න නායකත්වය දුන්න 3 දෙනෙක් තමයි අපි මේ අද දවසේ හොඳම නායකින් 3 දෙනා විදියට අගය කිරීමට පාත්‍ර කරන්නේ. ඉතින් මේකත් පොයින්ට්ස් අනුව තෝරගන්නපු දෙයක්. ඒක නිසා ඒ පොයින්ට්ස් අනුව අපි
තමන්ගේ තනතුරට කරපු සාධාරණයක්ත් එක්ක ඒ නායකත්වය දීපු විදිහත් එක්ක තේරිච්ච ස්ථාන තුනක් නැතුව කාගේවත් කැමැත්තකට නෙවෙයි. ඉතින් ඊළඟට මම කැමැත්තෙන්ම තෝරගන්න සභාපතිත්වය විදිහට මම කැමැත්තෙන්ම තෝරන ත්‍යාග ටික තමයි ඊළඟට තියෙන්නේ. ඒ තමයි best volunteers presidents awards. ඒ කියන්නේ මේ මාස 6 ඇතුළත අපේ 2024 අග වගේ ඉඳන් සමහර කට්ටිය ඉඳියා මෙතන. හැබැයි නිල වශයෙන් පත් වුණේ මැයි වල මේ අවුරුද්දේ. ඉතින් මේ කාලය ඇතුළත අපිට ලොකු චරිත ප්‍රමාණයක් අපේ හොඳම වොලන්ටියර්ස්ලා විදියට, හොඳම නායකයින් විදියට, හොඳම ස්වේච්ඡා මේවරක් කරපු පිරිසක් විදිහට අඳුර ගන්න පුළුවන් මේ පිරිස. ඉතින් ඒ වගේම 2022-23 කාලේ අපිත් එක්ක ඉඳපු අපේ සහෘදය මතක් කරන්න ඕන මේ වෙලාවේ. ඉතින් ඒ තුන්දෙනත් ඒ යුගයේ ඒ කාලේ අපේ ස්වේච්ඡාවටත් එක්ක ලොකු දෙයක් කරා. ඒ වගේම ලොකු නායකත්වයක් දුන්නා. ඉතින් මේ පිරිස විශේෂයි සියලු දෙනා අතරේ. ඉතින් අනිත් කට්ටියත් විශේෂයි. හැබැයි අපි අගය කරනවා මේ මෙතන ඉන්න පිරිස විශේෂයෙන්ම මෙතන ඉන්න හැමෝම වගේ ශාරීරික වැඩවලට එකතු වෙලා ඒ වගේම පුළුවන් තමන්ගේ දායකත්වය ලබා දීලා දෙයක් කරා. මෙතන නැති කට්ටිය වුණත් ඇත්තටම සෑහෙන දෙයක් කරන්න උත්සාහ කරපු කට්ටිය ඉන්නවා. ඉතින් අපි හැමෝම අගය කරනවාද. ඉතින් ඊළඟට අපි පිවිසෙමු හෙළ මිතුරෝ ගැන ඔයාලා දැන අඳුර ගන්න තවත් පොඩි ක්‍රියාකාරකමකට. ඒක තමයි මේ තියෙන්නේ yes or no. හරිද? මේ තියෙන්නේ ඔක්කොම yes no ප්‍රශ්න ටිකක් හෙළ මිතුරෝ කියන අපේ මේ ස්වේච්ඡා සංවිධානයේ අසුරේ. ඉතින් මේකේ ඔයාලට හැමෝටම භාෂාවේ ගැටලුවක් නැතුව ඇති කියලා මම හිතනවා. සරලව ඒක අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා දැනට මේ තාක් මේ හමුව තුළ මේ මීටින් එක තුළ ඉඳපු පිරිස විදියට මම ඔබට ආරාධනා කරනවා මෙන්න මේ ප්‍රශ්න වලට yes or no උත්තර ටයිප් කරලා chat එකට දාන්න. මේක නම් කිසිම ආකාරයකින් තරඟකාරීත්වයක් තියෙන එකක් විදිහට ගන්න එපා. මේක ඔබගේ දැනුම සඳහා කරන දෙයක්. හෙළ මිතුරෝ ගැන අඳුර ගැනීම සඳහා කරන දෙයක්. ඉතින් everyone chat එකේම දාන්න. අපි ප්‍රයිවට් වෙනවා දැනටත් කට්ටිය. ඉතින් අපි බලමු කොහොමද මේ හෙළ මිතුරෝ ගැන ඔබට අද දවසේ ඇතිවෙච්ච අවබෝධය කියලා. අපිට දැන් ඒ සඳහා අවස්ථාව තියෙනවා. අපි විනාඩි 3ක විතර කාලයක් ගමු මේකට.
මං හිතන දැන් කාලේ ප්‍රමාණවත් කියලා ඇත්තටම කීප දෙනෙක්ම yes no වල තියෙනවා. අපි උත්තර බලමු. ඉතින් මම එකින් එක විස්තර කරන්න. චාතුර එතකන් ඉන්න ඔක්කොම උත්තර දානපා. බලමු එකින් එක. කෙටියෙන් ඉතින් හෙළමිතුරෝ පටන් ගත්තේ මේ අවුරුද්දද ඇහුවොත් ඒක ඇත්තම නැහැ. හෙළමිතුරෝ ආරම්භ වෙන්නේ පැට්ටගේ ආරම්භයත් එක්කම කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි ස්වේච්ඡා කණ්ඩායම ප්ලාන්ටරි. ඒක 2021 පෙබරවාරි 28 ආරම්භ වෙන්නේ. ඇත්තටම ඒකට පදනම වැටෙන්නේ 2020 අවුරුද්දේ අපි කරන ලේදන් දිවි පින්කමක් කරා. ඉතින් හැබැයි නිල වශයෙන් ආරම්භ කරන්නේ 2021 පෙබරවාරි 28. ඉතින් හෙළමිතුරෝ නම භාවිතාන වුණාට වැඩිපුර අපි අදහසක් තිබුණා කොහොම හරි හෙළමිතුරෝ නමින් ගොඩනගා ගන්න ඕනේ කියලා ඒ දවස්වල ඉඳපු අපේ සෞර්ද කට්ටිය අතර. ඉතින් ඒක තමයි හැබෑවක් වෙලා තියෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්න විදියට දැනට හෙළමිතුරෝ සමන්විත වෙන ස්වේච්ඡා කණ්ඩායම් 4කින් ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා තව ස්වේච්ඡා කණ්ඩායම් සම්බන්ධ කරගන්න. ඒ වගේම හැම ආගමක්ම ප්‍රවර්ධනය කරන දැවුවත් අපි ආගම් ප්‍රවර්ධනය කරන්නේ නැහැ කිසිම ආකාරයකින්. සමහර ලංකාවේ ස්වේච්ඡා සංවිධාන එහෙම නැත්නම් අපි කියන ඉංග්‍රීසි වලින් non governmental organizations NGO ගත්තට පස්සේ ලොකු කළු පැල්ලමක් තියෙනවා මේ ආගම් ප්‍රවර්ධනය සහ දේශපාලන කටයුතු කිරීම නිසා. ඒ විශේෂම අන්තර්ජාතික NGO international NGO ඒවා ලොකු IGO කියලා කියන අපි යාට ඒවා ලොකු කළු පැල්ලමක් එකතු කරලා තියෙනවා රටේ ස්වේච්ඡා සේවයට. ඉතින් අපි එහෙම සංවිධානයක් නෙවෙයි. අපි බුද්ධහම මත පදනම් වුණ හැබැයි විශේෂයෙන් කිසිම ආගමක් සියලු ආගම් ප්‍රවර්ධනය කරන්නේ නැති ධර්මයෙන් අනුව හැමෝටම අවස්ථාව තියෙන අපි මධ්‍යම ප්‍රතිපදාවක යන සංවිධානයක්. ඊළඟට මල්ටිනේෂනල්ද කියවුවා ඉතින් අපි මේක හෙළමිතුරෝ මල්ටිනේෂනල් නැහැ. අපිට නවින්ම තේරෙනවා ඒක අපි ලංකාවේ පටන් ගත්තේ අපි ආරම්භ කරේ. ඉතින් ඉදිරියට ප්ලාන්ටරි කණ්ඩායම් වගේ ඒවා මල්ටිනේෂනල් විදියට තව රටවල අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් පරිසරය වෙනුවෙන් ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ ඩිරෙක්ටර් බෝඩ්යක් ඉන්නවා දාලා තියෙන හැම ගෲප් එකකම ඔව් හැම ස්වේච්ඡා කණ්ඩායමක්ම තීරණ ගැනීම නිසා නායකත්ව කණ්ඩායමක් නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්නවා. හැබැයි හැමෝම ඔය එකතු වෙනවා නැවත හෙළමිතුරෝ විධායක සභාව කියන තැනදී. එතකොට හෙළමිතුරෝ විධායක සභාව හරහා තමයි හෙළමිතුරෝ සංවිධානයේ අවසන් තීරණ ලැබෙන්නේ. ඒ වගේම මෙම්බර්ස්ලා මුකුත්ම ලැබෙන්නේ නැද්ද මෙම්බර්ස්ලාට? හෙළමිතුරෝ එක ඉන්නවට. හෙළමිතුරෝ එකේ මෙම්බර්ස්ලාට මුකුත්ම ලැබෙන්නේ නැහැ කිව්වොත් ඇත්තටම වැරදි. හෙළමිතුරෝ ඔබ අද දකින්න ඇති අද මේ හමුව තුළදීත් පැහැදිලි කරා අපි පුහුණු තුනක් ගන්න. ඒකට මේ පුහුණු තුන සහභාගී වීමේ අවස්ථාව අපේ සමාජිකත්වයට තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් මේක ඇතුලේ ඔබට දියුණු කරගන්න පුළුවන්, ලබා ගන්න පුළුවන්, තමන්ව සංවර්ධනය කර ගැනීමට උපකාරී කරගන්න පුළුවන්. මොකද අපි සංවර්ධනය වෙන්නේ නැතුව අපිට ස්වේච්ඡාවෙන් දෙයක් කරන්න, අපි අනිත් අයට ස්වේච්ඡාවෙන් දෙයක් කරන්න බෑ. අපි සංවර්ධනය නොවුනොත් දැනුමකින්, අවබෝධයකින්, හැකියාවකින්, දක්ෂතාවකින් ඒවා අපි අනිවාර්යයෙන්ම ඉලක්ක කරනවා. ඒ වගේම හත්වෙනියට කොහොමද හෙළමිතුරෙකුට ජොයින් වෙන්නේ? ඕන එක්කෙනෙකුට ජොයින් වෙන්න පුළුවන්ද? ඕන එක්කෙනෙකුට ජොයින් වෙන්න බෑ. ඕන එක්කෙනෙකුට මේකේ සමාජිකත්වය ගන්න බෑ. හේතුව අපි රටේ නීතියට ගරු කරලා ඒ අනීතික හැසිරෙන කට්ටිය විවිධ ප්‍රවර්තනය කිරීම කරන කට්ටිය කොහොමවත් ගන්න නැහැ. එතකොට ඔබට සම්පූර්ණ විස්තරය බලා ගන්න පුළුවන් අපේ ව්‍යවස්ථාව ලින්ක් එක ඔබට බලා ගන්න පුළුවන්. අපි විධායක සභාව ආයෝජනය කිරීමේ Google ෆෝරමේ තුල තියෙනවා. ඉතින් ඒ ව්‍යවස්ථාව කියුවොත් මේ ප්‍රශ්නටත් ඒ කියන්නේ කාටද අපිත් එක්ක එකතු වෙන්න බැරි සහ ඒ වගේම මොනවද ලැබෙන්නේ කියන එකත් ඔබට දැනගන්න පුළුවන්. ඊළඟට 8 වෙනි ප්‍රශ්නය ඕනම කණ්ඩායමකට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්ද? ඒකත් බැහැ. සහ කන්ඩිෂන්ස් තියෙනවා. මොකද අපිට ඕන තරම් අත්දැකීම් තියෙන දැනටත් කණ්ඩායමක් එකතු වෙලා වැඩ කරද්දී ඉන්න පුළුවන් අභියෝග තර්ජන ගැන. ඒක නිසා අපි ඒකට සූදානම් දැන්. ඒ ගැනත් ව්‍යවස්ථාවේ සෑහෙන අවශ්‍ය ප්‍රමාණයට කරුණු සඳහන් කරලා තියෙනවා. ඉතින් 9 වෙනියට ලොං ප්‍රොසෙස් එකක් තියනවාද හෙළමිතුරකට ජොයින් වෙන්න? කිසිම ආකාරයක දිග ක්‍රම නැහැ. කෙලිම සරලම ක්‍රමයක් තියෙන්නේ අපේ ස්වේච්ඡා කටයුතුත් එක්ක සම්බන්ධ වෙන්න සහ අපිට පුළුවන් ගෲප් එකේ ඉන්න. ඉතින්
ටික තමයි ඔබට මතක් කරන්න ඕන වෙන්නේ අපේ මේ ප්‍රශ්න ඇසුරේ. චාතුරය ඔයා අතට ගන්න. ඔයා කරගෙන යන්න මේ මම කනෙක්ෂන් ඩ්‍රොප් වෙන්න පුළුවන් මගේ කනෙක්ෂන් ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඔව් මේ ටික තමයි අපිට තියෙන්නේ. දැන් අපි අවසාන අවස්ථාවට ලැබෙන්නේ චාතුරය. බොහොම ස්තුතියි නිරෝධ. ඒ වගේම අවසාන අංගයට එළඹෙන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. ඇත්තටම අපේ සම්මාන සහ ඇගයීම් වෙලාවේදී නම සඳහන් නොවුණු කෙනෙක් ගැන මම පොඩ්ඩක් මතක් කරන්න කැමතියි. ඒ තමයි ඇත්තටම අපේ හෙළමිතුරෝ සංගමයේ නිර්මාතෘ. එතකොට දයාසේනා ප්ලාන්ට් ට්‍රී එතකොට විද්‍යා ගවේෂී සහ ධම්මද්වීප කියන සමූහවල සභාපති අපේ නිරෝධ ප්‍රභාෂර සොහොයුරා ගැන. ඇත්තටම නිරෝධ ඔයාගේ සහ නායකත්වය සහ මඟ පෙන්වීම යටතේ තමයි අපි හැමෝම මෙච්චර දුරක් ආවේ. ඉතින් ඒ ගැන අනිවාර්යයෙන්ම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඒ වගේම ඉදිරියටත් අපිත් එක්ක මේ විදිහට එකතු වෙලා අපිට මඟ පෙන්වමින් තවත් ගොඩ දේවල් රටට සේවයක් වෙන විදිහේ දේවල් කරන්න කියලා මම ආරාධනා කරනවා.